මොකද එක දුවෙක් එයාගේ තාත්තට මේ වගේ ලියුමක් ලියනවා. මගේ තාත්තා තමයි මේ ලෝකේ හොඳම තාත්තා. හරිම කඩවසම්. He is my Superman. තාත්තා තමයි මගේ ලෝකේ සුපිරිම වීරයා. හරිම ශ්‍රේෂ්ඨයි. නමුත් මේ ජීවිතේ වැඩියෙන්ම මට බොරු කියලා තියෙන්නේ මගේ තාත්තා. මොනවද පුතේ මගේ ජීවිතේ මගේ තාත්තත් අද මේ චූටි දුව නම් චූටි කාලෙම දැක්කා. එයාගේ තාත්තයාට කියපු බොරු ටික. එයා බොරු කියනවා එයාගේ රැකියාව ගැන. තාත්තා කවදාවත් කියන්නේ නැහැ. මට මේ රැකියාව අමාරුයි පුතේ. බොරු කියනවා සල්ලි තියනවා කියලා. ඉල්ලන හැම දෙයක්ම ණය වෙලා හරි මට ගෙනලා දෙන්න. එයා බොරු කියනවා එයාට මහන්සි නෑ කියලා. පුතේ ඇත්තටම තාත්තට මහන්සි නෑ. තාත්තා බොරු කියනවා බඩගිනි නෑ කියලා. අර පිඟාන තියෙන හොඳම එළවලුවත් මගේ පිඟානට දාන්නේ. හැම බොරුවක්ම තාත්තා මට කියන්නේ මම බය වෙයි කියලා. පුතේ මම බය වෙනවට මගේ තාත්තා එච්චර බය නම් මට මේ ජීවිතේ වැරදුනොත් තාත්තා කොච්චරනම් බය වෙයිද? චූටි කාලේ තාත්තව බදාගෙන තාත්තට ආදරේ කියලා කියන්නේ නැති. චූටි කාලෙන් පස්සේ කවද්ද අවසානෙට තාත්තව බදාගෙන ආදරේ කියලා කිව්වේ. තාත්තව බදාගෙන ආදරේ කියන්න බැරි තරමටම මම ලොකු මිනිහෙක් වෙලාද පුතේ? අද ඒ තරමටම මම ලොකු ගැහණියෙක් වෙලාද? හිතලා බලන්න තාමත් මගේ පිටිපස්ස දඬු හිත මගේ අයාලේ ගිය දිනේ කඳුලැල් මොනතරම් පිරුණද ඔය නෙතේ දීයව ධම්මා සුමගටගෙන මිස නැහැර ගියේ අද මා සිටිනා තැන දැක සතුටින් අවවාද දේ හොඳ මිනිහෙක්